අහනවා විපක්ෂ මහත්තුරුන්ගෙන් කොහොමද ඔබ තමුන්නාන්සේලා රෙදිත් ඇඳගෙන මේ කතා කරන්නේ? රෙදිත් ඇඳගෙන මත්ද්‍රව්‍ය ජාවාර වෙනුවෙන් පෙනී හිටින්නේ. සංවිධානාත්මක අපරාධකරු වෙනුවෙන් පෙනී හිටින්නේ කොහොමද? IRC ලේඛනේ 1305න් 2015 යටතේ B ශ්‍රේණියේ දිවයිනේ ලියාපදිංචි අපරාධකාරයෙක්. නඩු අංකත් එක්ක මම කියන්නම්. 3 වතාවක් අත්හිට වූ සිරදඩුවම් ලැබපු කෙනෙක්. මාකන්දුරේ මදුෂ්ලා ඝාතනය කරලා 80ක් විතර දේශපාලඥයන්ගේ නම්ගම් මෙලිදරව් කරලා තිබුණා. ඒවා මදුෂ් එක්ක වල දැම්මා. විවිධ විදියට මහමග ඝාතනය කරන නෑ ඒ සංස්කෘතිය ඒ දේශපාලන සංස්කෘතිය අපි අවසන් කළ තියෙන මේ රටේ. ඉතින් නාමල් බය වෙන්න කාරණයක් නෑ. එතුමා මේ සංවිධානාත්මක අපරාධ වලට සම්බන්ධයක් නැත්තම්. හැබැයි අපි දන්නේ නෑ අන්න තියෙනවා සමහර ෆෝන් වල ඉතින් කාගේද දන්නේ නෑ නාමල් සර් මගේ සර් රාජපක්ෂ. ඉතින් අර ෆෝන් වල තියෙනවා. බැකෝ සමන්ගේ ෆෝන් වල තියෙනවා. ඉතින් අපි දන්නේ නැහැ මේ නාමල්ද වෙන නාමල් කෙනෙක්ද අපි දන්නේ නැහැ. මගේ සර් රාජපක්ෂ කියන්නේ මේ රාජපක්ෂ පවුලේ කෙනෙක්ද වෙන රාජපක්ෂ කෙනෙක්ද කියලා අපි දන්නේ නැහැ. ඉතින් කලබල වෙන එක සමහර විට අහන්න දෙයක් නැහැ. මොකද මං කලින් කිව්වා වගේ අබ කාපු අයගේ